ආයුබෝවන් Paradise Home and Garden අපේ YouTube channel එකෙන් අද ඔයාලගේ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි යන්නේ. කොහොමද අපේ ගෙමිදුලේ තියෙන මල් ගස් මලින් පුරවන්නේ අඩුම වියදමින් කියලායි අද කතා කරන්නේ. ගොඩක් කට්ටිය අහලා තිබුණා දාන පෝර මොනවද කියලා මම මල් වලට. ඉතින් දැන් අද නම් ඔන්න මම ඒකට පිළිතුරු ගෙනාවා ඔයාලට. එන්න අපි අදහස් සුවමාරු කරගමු. කොහොමද අඩුම වියදමකින් අපි පොහොර සකස් කරගන්නේ කියලා. ඇත්තටම ඉස්සර නම් ඇන්තූරියන් මල් වලට වෙනම වෙනත් මල් වලට වෙනම එහෙම එක එක ಜಾතිය රසායනික පොහොර දැම්මා. නිල් කැට දම් කැට වෙන වෙන නම් වලින් තියෙන ගොඩක් පොහොර ಜಾති පාවිච්චි කළා. ඒත් ඉතින් වර්තමානයේ මේ මිල ගණන් වැඩිවීමත් එක්ක අනික මගේ මල් ප්‍රමාණයක් දැන් වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට මට ප්‍රායෝගිකව මේ වියදම් කරලා ගොඩක් පොහොර වර්ග ගන්න බෑ. ඉතින් ඒකට මම විකල්පයක් හොයාගත්තා. පෝර නැතුව ලස්සනට ගස්වල මල් පිපෙන්නෙත් නෑනේ. ඉතින් මම ඒකට සරල විකල්ප ටිකක් හොයාගත්තා. ඇත්තටම මගේ විකල්ප නම් සාර්ථකයි. ඉතින් මේ රහස් ටික රහසක්ම නෙමෙයි. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මේවා. ඔයාලත් අත්හදා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. මම මේ දැන් හදන්න යන පළවෙනි විකල්ප පෝර තමයි කෙසෙල් එලි. මේ ඉදුණු කෙසෙල් කාලා පොතු මෙන්න මේ වගේ කුඩාවට කපලා භාජනයකට දානවා. ඕනනම් මෙගා බෝතලයක් වගේ එකකට උනත් දාන්න පුළුවන්. මට කෙසෙල් එලි ගොඩක් තියෙන හින්දා මම මේ භාජනයට කපලා දාලා වතුර ලීටර් 2ක් විතර එකතු කරනවා. ඒක කෙසෙල් එලි වල ප්‍රමාණයට. අඩු වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හොඳට පොඩ්ඩක් කලත්තලා මේ වහලා තියනවා. ඔක චුට්ටක් අර පල් වෙන්න වගේ ඕන නිසා වහලා තියන්න ඕනේ. දින 4ක් විතර තියලා මම නම් මේ පෝර එක මේ ඔය ඇන්තූරියන් ඇරුණු කොට අනිත් පෝර මේ මල් ගස් වලට දානවා. එතකොට මේකත් හොඳ පොහොරක් ප්‍රතිඵලදායක. දැන් ඔන්න මගේ දෙවෙනි විකල්ප ක්‍රමය තමයි පොඩි ඉඩක් තියෙන මට මේ දැන් කොම්පෝස්ට් මේ ලොකු වලවල් ඊට පස්සේ අර කොම්පෝස්ට් කොටු ඒ වගේව දාන්න බෑ. ඒ හින්දා මම ඉතින් මේකට විකල්පයක් හැටියට යොදාගෙන තියෙන්නේ මල් පෝච්චියක්. මේ කරන්නේ මල් පෝච්චියේ සිදුරට උළු කැටයක් තියෙන එක. ඊට පස්සේ අපිට පුළුවන් පස් එකතු කරන්න මේ පොඩ්ඩක් අඩිය වැහෙන ප්‍රමාණයට. ඊට පස්සේ ඉඳුල් පොල් කුඩු ඇරුණු කොට ගෙදර ඔය එළවලු කපලා කොටලා ඉවත දමන දේවල් තියෙනවනේ. ඒවා ටික මේකට මිශ්‍ර කරනවා. මේ දානවා. දාලා දැන් අද උදේ වේලේ මේ ඉතුරු වෙච්ච මේ එළවලු පළතුරු ටික කියමුකෝ. ඒ ටික දාලා නැවත පස් ටිකකින් වහනවා. ඕනනම් අපට පුළුවන් මේකට බිත්තර කටු, ඉවත දාන බිත්තර කටු, ඊළඟට හාල් මැස්සොලු, හරිම පෝෂ්‍යදායකයිනේ හාල් මැස්සොලු. අන්න ඒ වගේ දේවල් දාලා මේක දුර්ගන්ධයක් පැතිරෙන්නෙත් නෑ. මේකට උඩින් පස් ටිකක් දානවා. ඊට පස්සේ මේකේ රහස තමයි වේලෙන් වේලට ඒ කියන්නේ දැන් උදේ ඉව්වනම් ඒ ටික දැම්මා පස් ටිකක් දැම්මා. දවල් වේලෙදී ඉතුරු වෙන ටික දැම්මා පස් ටිකක් දැම්මා. මෙහෙම කරනකොට දවස් 3-4ක් යනකොට මේ පෝච්චිය පිරෙනවා. අන්තිමට උඩින් හොඳට පස් තට්ටුවක් දාලා මේක සති 3-4ක් හෝ ඊට වැඩි කාලයක් දිරන්න තියෙනවා. ඊට පස්සේ මේක හොඳ කොම්පෝස්ට් දියර මේ පොහොරක්. ඕනනම් මේකෙම අපිට පැලයක් ඉඳන්න පුළුවන්. හැබැයි ඇන්තූරියන් වගේ ඒවා නෙවෙයි. නිකන් සාමාන්‍ය වින්කා ඊට පස්සේ මොනවා හරි ඇග්ලොනිමා වර්ගයක් අන්න ඒ වගේ මල් වර්ගයක් හිටවන්න පුළුවන්. ඊළඟට මේ කාබනික පොහොර මොනවත් නොදානවා වුණාට මම ඇන්තූරියන් වලට එහෙම සීතල රැඳෙන්න පොල් ලෙලි කෑලි කොහොමත් ඉතින් අපි ඇන්තූරියන් වලට දානවනේ. ඊට අමතරව පොල් ගෙඩියේ තියෙන මේ පොල් මුඩු කෑලි එහෙම ඉතින් මං සීතල රැඳෙන්න කියලා හිතලා මේ පෝච්චි වලට දානවා. ඉතින් ඒකෙත් යම් පෝෂණයක් ලැබෙනවා ඇති. හැබැයි ඉතින් අපි දිලීර ගැනත් ඉතින් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ දේශීය ඇන්තූරියන් වර්ග වලට නම් ඉතින් මගේ අත්දැකීම හැටියට මේවා එච්චර බලපාන්නේ නෑ. ඊළඟට මේ ඉවත දාන සුදු ලූණු සහ රතු ලූණු පොතු මේවත් ඇන්තූරියන් ගස් වලට දානවා. එතකොට පොඩි පොඩි කුමෙන්ගෙන් වෙන හානි දිලීර චුට්ටක් කවුණු වෙනවා මේකට. මේකේ තියෙන සැරට. හරි දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මේ ඔක්කොම දානවා කෝ දැන් මේකට දාන රසායනික පෝර කියලා. චුට්ටක් ඉන්නකෝ ඒකත් මං කියන්නම්. ඊළඟට ස්වාභාවික හොඳම හොඳ පොහොරක් තමයි
මේ ස්වාභාවිකව ඕන තරම් අපට හොයාගන්න පුළුවන් වැඩෙන මේ ඇල්බීසියා එහෙම නැත්නම් වැටමාර කොළ. ඇත්තටම පරිසරයට වසවිසක් එකතු වෙන්නෙත් නැහැ. ඊටාම හොඳ පරිසර හිතකාමී පෝරක්. ඉතින් මම මෙන්න මේ විදිහට හුඟක් වෙලාවට ගස්වල මුල් වලට එකතු කරනවා මේ ඇල්බීසියාතු. ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා. ලස්සනට මලින් බර වෙනවා මේ ගස්. මොනවත් මේ රසායනික පොහොර නැතුව. ඉතින් මේ කාලේ මේ අඩු වියදම ගැන හිතන මේ පෝරවල වියදම අඩු කරගන්න හිතන මේ මල් වවන මල් වලට කැමති ඔයාලට හොඳ දෙයක් තමයි මේ ඇල්බීසියාතු. තියෙනවා නම් අහක දාන්න එපා. ඊළඟ එක තමයි මෙන්න මෙහෙම මේ කැනස් එහෙම මල් පිපිලා ඉවර වෙන ගස් මං ඒ යටම දානවා. එතකොට ඒවා තෙතමනේ රැඳිලා පෝෂණයට මේ ගහටම පෝර වෙනවා. ඉතින් ඔන්න ඔයගේ උපක්‍රම තමයි මං යොදාගන්නේ. මේ බලන්නකෝ මං කලින් දාලා මේ ඇල්බීසියාතු දැන් ඒවා මේ පෝර වෙලා තියෙන හැටි. ඔන්න දැන් ආයෙත් පාරක් මම ඒකම කරනවා. ඉතින් ඔය මගේ මේ බාබෙන්ඩේසියා කුමාරි මල් දීලා තියෙන්නේ රසායනික පොහොර වලින් නෙමෙයි මේ ස්වභාවික පොහොර වලින්මයි. මේ තියෙන්නේ ඔස්මොකොට් රසායනික පොහොර වර්ගය. මේක තමයි ඉතින් මම මේ රසායනික පොහොර වර්ගයකට කියලා පාවිච්චි කරන්නේ. ඇන්තූරියන් සඳහා පමණයි මේක මම පාවිච්චි කරන්නේ. මොකද ඇන්තූරියන් වලට ඉක්මනින් දිලීර රෝග එනවා, මුල් කුණු වෙනවා, පුස් වගේ හැදෙනවා. ඒ හින්දා ඉතින් කාබනික පොහොර වලට නොයා මම මේ පොහොර තමයි භාවිත කරන්නේ. ඊළඟට මගේ මුද්දම පොහොර වර්ගයක් තමයි මේ සහල් හෝදන වතුර. ඇත්තටම මම සහල් හෝදන වතුර කිසි දවසක ඉවත දාන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නව ඇති මේකෙන් රූපලාවන්‍ය මේ දේවල් වලට පවා ගන්නවා. ඔය කොණ්ඩ හොදන්න වගේත් ඒ තරම් පෝෂණ ගුණයක් තියෙනවා මේ හාල් වතුරේ. ඉතින් මම මේක මේ වින්කා ඩේලියා වගේ මල් වලට දානවා. ඇත්තටම මේ ප්‍රතිඵලදායකයි. ඕගොල්ලොත් කරලා බලන්න. ඉතින් ඔන්න මේ ඔයාලගේ ඉල්ලීම මම ඉෂ්ට කළා. දැන් මම ඔයාලට පොරොන්දු වෙලා තියෙනවා ඊළඟට මලින් පිරුණු බැල්කනිය පෙන්නනවා කියලා. ඒ පොරොන්දුවත් හිතේ තියාගෙන අදට ගිහින් එන්නම්. ඉතින් subscribe කරලා සහයෝගය ලබා දෙන්න. ලබා ගන්න තියෙන දෙයක් අදහසක් ගන්න කමෙන්ට් එකක් දාන්න. ආයුබෝවන්.